FIFA World Cup එක ස්පාඤ්ඤය දින්නනේ. ඕකේ තියෙනවා මරු කතාවක්. ඔයාලා දන්නවද මේ ඕකේ අන්තිමට ෆයිනල් ආවේ ස්පාඤ්ඤයයි ආජන්ටිනාවයි. ආජන්ටිනාවෙ ඉන්නේ මෙසිනේ. ඔයාලා සමහරට මේක දැකලත් ඇති සෝෂල් මීඩියාස් වල. ස්පාඤ්ඤයේ ඉන්න ප්‍රබල ක්‍රීඩකයෙක් ලමීන් යමාල් කියලා. හරිද? එතකොට මේ 2007 අවුරුද්දේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකට යුනිසෙෆ් එකෙන් රැන්ඩම් ළමයෙක්ව තෝරගන්නවා මෙසි එක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඇක්ට් කරන්න. හරිද? ඒ කියන්නේ ළමයෙක් කියන්නේ මේ වගේ අත් දෙක ගන්න පොඩි පිච්චිකම් වගේ පොඩි ලදරුවෙක්. එතකොට ඒක තියෙනවා මේ ෆොටෝ එක වල දැකලා තියෙන සමහර විට මෙසි ඒ ළමයාව මතට අරගෙන ඇඩ් එකේ රඟපානවා 2007. ඊට පස්සේ අවුරුදු 19කට පස්සේ තමයි මේ 2026 වර්ල්ඩ් කප් එක තියෙන්නේ. වර්ල්ඩ් කප් එකේදී මෙසි ප්‍රතිවාදී දැන් මේ කියන්නේ ස්පාඤ්ඤේ ටීම් එකේ ඉන්නවා ලමීන් යමාල් කියලා අර ප්‍රබල ක්‍රීඩකයා. මේ ක්‍රීඩකයා තමයි 2007 දී අර මෙසි මෙහෙම අතින් ගත්ත පොඩි ළමයා. හරිද? පේනවාද මේ මොනතරම් රෙයා පොසිබිලිටි එකක්ද? කියන්නේ මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් ඉති කාන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙසි ජීවිතේ හිතන්නේ නැතිද? එදා 2007 මෙහෙම අතට ගත්ත ළමයා තව අවුරුදු 19කින් මාව පරද්දයි කියලා වර්ල්ඩ් කප් ෆයිනල් එකේදී. හිතන්නේ නැහනේ කවුරුත්. හැබැයි ඒකෙන් කියන්නේ මේ ලයිෆ් එකේ ප්‍රාතිහාර්ය කියන දේවල් වෙන්න පුළුවන්. දැන් එතකොට දැන් අපි මට නිතර වෙන මැසේජස් තියෙනවානේ. ඒ කියන්නේ ගිය පාර ඔලිවර් ෆේල් මැත්ස්. ඊට පස්සේ දැන් තව මාස 5 දැන් ලිව්වොත් 100ක්වත් නැහැ. එහෙම. එයාලට කියන්න තියෙන්නේ මේකෙන් ගන්න පාඩමක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපේ ලයිෆ් එකේ ප්‍රාතිහාර්ය කියන දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ විදි 100 එකේ ඉඳලා F එකේ ඉඳලා ඒකම් දාන්න පුළුවන්. මොකද අර වගේ දේවල් පොසිබිලිටිස් කියනවා නියම වෙන්න බැරි කවන්නේ. හැබැයි ලමීන් යමාල් නිකන් ආවෙන්නේ බලන් හිටලා පොසිබිලිටි එකක් වෙයි කියලා. ඒකට එයා මානසිකව වැඩ කරා හાર્ඩ් වර්ක්, ඩෙඩිකේෂන්, කන්සිස්ටන්සි සේරම එක තමයි එතෙන්ට ආවේ. එතකොට ඔයාලට කියන්න තියෙන ඔයාලා වැඩ කරොත් ඔයාලගේ දැන් F එකක් තිබ්බට මේ මාස 4 විතර එද්දි ඒකක් ගන්න බැරි නෑ.